clásico del fútbol argentino. ¡Martín! මේ මාව ඇහෙනවද? ඇහෙන මාව ඇහෙනවද? පවෝ මාව ඇහෙනවද බං? ඇහෙනවා ඔයි ටබි මනියා ලයන් ඔයි ඇහෙනවද මාව? මණි මාව ඇහෙනවද මණියා? ඕ මාව ඔයි ඇහෙනවද? මාව ඇහෙනවද? චබි මාව ඇහෙනවද? මණියව ඇහෙන්නේ නැනේ බං. ඔයි මාව මණි ඇහෙනවද බං? ඔයා මගේ වෙන මොයාගේ වෙන අපි අපේ වෙන සුබම සුබ අවුරුද්දක් මල්ලි බබෝ දෙල්ලකේ හිට කජ බිටන් අන්න පෞරුදු බකන හුලන් කෑරිය මංගල්ලේ සුරි කෑරිය මංගල්ලේ නන්දේ කුරි කනු පුත්ත හුදන් පීට පල දෙයි කඩු බාරන් නන්දේ කුරි කනු පුත්ත හුදන් පීට පල දෙයි කඩු බාරන් කෑරිය Happy birthday to you. Happy birthday. ඔන ඕකයි ප්‍රශ්නේ ලැජ්ජාව ගෑප් වෙලා නෑනේ විජ්ජාව කොල්ලෝ දාන්නේ මංචාව තමයි කරන්නේ යයික්ස් ලව්කරාට හොඳ වැඩේ කලින් කෝලා චොර වුණා අලුත් කෙනා පොර වුණා හැම කෙනාම එකයි කියලා තේරෙනකොට හිතෙනවා හොඳ අත්පොලසන් නාදයක් ලබා දෙන්න මේ කාව කවුද කියලා ආවත් කුමාරට තමයි ආවේ මට අනේ හැමදාම මම ලස්සන පැඩි කියලා මම අයින් කරනවා යවත් මට chance එකක් දෙනව නේද මොඩල් කෙනෙක් වගේ මට පේන්නේ මෙයා වැරදිලාද කොහෙද එවෙත් තියෙන්නේ කොහෙද ඔයාගේ ගම කොහෙද මම කාකලෑරියේ මෙයා කවුද මට හොයාගන්නත් බෑ මෙයා කොහෙද කාකලෑරියේ ආයි කියන්නේ අරගොල්ලෝ අහනවා කොහෙද ගම කියලා කාකලෑරියානේ ඔයාලට කීපාරක් කියන්න ඕනද වයසත් අහනවා අර වයස අහනවා කීයක් වගේද පේන්නේ මෙයාට කීයක් වගේ පේනවද මට නම් පේන්නේ 60ක් විතර සියානේ ඔයාලට මොකද කැලේ වගේ පේනවද
ඉතින් පහුගිය සති කිහිපය තුළ අපිට වාර්තා වුණා හොරණ ප්‍රදේශයේ UFO එකක් සම්බන්ධ පෝදා සහ මාවනැල්ල ප්‍රදේශයේ සෙනමෝෆ් වර්ගයේ පිටසක්වල ජීවියෙක් බල්ලෙක් එක්ක සංසර්ගයේ යෙදීමේ පෝදා. ඉතින් අදත් තවත් කෙනෙක් මාත් සමග සම්බන්ධ වෙලා ඉන්නවා. ඔහුගේ රහස්‍යභාවය සුරකීම සඳහා මම ඔහුගේ නම මෙතනදී කියන්නේ නැහැ. හොඳයි. අපි එහෙනම් බලමු. මෙයාගේ කතාව මොකක්ද කියලා. මේක මගේ අවසාන පණිවිඩය වෙන්න පුළුවන්. මොකද මම ඒලියන්ස්ලා ගැන වන්නේ ඉස්සරින් දන්නේ නෙමෙයි. මේක තමයි මට සෙට් වුණු ෂොකින් මැද්දකින්. මේක අහුනේ කමුරුගම හරියද? ක්ලාස් ඉවර වෙලා ඉච්ච නිසා මම බස් එකක් යනකම් ඉන්න නැතුව පයින් පිටත් වුණා. ලයිට් මොකුත් තිබ්බේ නැහැ. ෆෝන් එකේ ෆ්ලෑෂ් එක පිටින් ආවා. එක පාර ඇස් දෙක නිලංකාර වෙලා යන ලයිට් එකක් වැටුණා. මම ෂුවර් එකටම හිතුවේ වැගනාර් කාරයෙක් කියලා. මට එක පාර ඔළුව කැක්කුමක් ආවා. මං ඇස්සරෙද්දි හිටියේ බිම. ඒත් එක්කම මම දැක්කා නිකන් අලු පාටට හුරු අඩි 4ක විතර සතෙක්. මේ තියෙන්නේ මගේ ෆෝන් එකේ රෙකෝඩ් වෙලා තිබ්බ ඔඩියෝ ක්ලිප් එකක්. පොර ටික ටික ළඟට ආවා. මගේ කකුල් දෙක පණ නැති වෙලා තිබ්බේ. උගෙන් එන අමුතු ගස් කඳක් ආවේ. මේ මං එවන ෆෝන් එකේ සරානච්ච ෆොටෝ එක ටික වෙලාවයි. බුම්! ආයෙ ඇස් දෙක නිලංකාර වුණා. මට හිමීට දැනුණා මගේ බෙල්ට් එක ගැලවෙනවා. ඒත් එක්කම එකපාරම ඩාංගල සද්දයක් ආවා. මම මුළු කට්ටක් කුඩු වෙලා ඉන්න වගේ සද්දයක්. මම අලුස්සල බැලුවා. බලද්දි ගමේ 3 දෙනෙක් තව බල්ලෙක් එක්ක ඇවිත් හිටියා. උන් අර සතාට පන්න ගැහුවා. බල්ලට නෙවෙයි අර කැත සතාට. මිනිස්සු මන් දිහා බලලා කිව්වා තව ටිකකින් ඉවරයි. පොඳ ගන්නෑ ගෙහුණන් කියලා. පොද ගන්නෑ. පස්සේ මට හරියට සිහිය ආවම මේ ගමේ අය මට කිව්වේ ඒ අයගේ මිත්‍යා විශ්වාසයක් කියලා. පොඳ ගන්නෑ. රැයට පාර යන කොල්ලොන්ගේ ඇටේ ගලවලා කටේ දාගන්නවා කියලා. මේ යකා නැත්තම් පිටසක් වලේ ආයි මතුවේද? නැත්නම් ඊළඟ ගොදුර කවුරු වෙන්න පුළුවන්ද? ඔබට වෙරිද? මර වෙරි පොඩ්ඩක් ගන්න. මට වෙරි. වෙරි නෑලෝ ඔබට වෙරිද? මර වෙරි පොඩ්ඩක් ගන්න. මට වෙරි පොඩ්ඩක් ගන්න. මට සිගරට් පාස් දියන්කෝ. ගස්සන්න. පුංචි කෙල්ලන්ව රවට්ට ගන්න හදන කපටි කයිරා ටික කාබරය අනවතෝ ඕනෝ කරා ප්‍රශ්නේ. පිස්සු මතන කිඹුලි තම මම ඔබ තම පැටියා හිල පොඩි ඔරු ආසයි මම කැප්පියා මම කිඹුලෙක් හැබැකට හොඳ පැණියා බොන කිඹුලියෝ ළඟ මගේ හිටියා
අද දවස කිය The Davasa holiday, it's my holiday. Only singing, dancing, fucking. ගේමක් ගහන්න ඕනේ මම මෙහෙම විතර හරියන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳලා එළියට යන්න. අම්මට හැමනියන් කාලේම වතුර නැති වුණාට උත්තම මෙහෙම වහින්න ඕනේද බං අඩිය තියද්දිම නැකතර වහිනවා වගේ මේ වැහි දෙයියොත් වත්තරනේ මුන්න මෝල්ලා මාරුද මන්න මොන වදයක්ද මන්න ජීවිතේ ගේමක්වත් ගහගෙන දෙන්නේ නැහැ. මම 70 කුඩයක් ගන්නවා සල්ලි දිනන කියහම අපේ අතේ. යකෝ එලි බහිද්දිම නැකතර වහිනවා. තදලු තලාවේ ඇට දෙක මුලාවේ මහවැලි වහේ වදනදී ඵලයන්ක බරාලේ මොන කර්මයක්ද යකුණක් පුගේ ගම බුදිය ගනින් මොන රෙද්දක්ද අපිට වැඩක්වත් කරගන්න නැහනේ. උන්ට මෝල්ලා මාරුද කඩින් කඩ විකුරුම් ඇති කියලා චූ කරනවා වගේ මූන්ට අඩිය බහිද්දිය. මොන කර්මයක්ද බං ළඟ හිතනම් පකයක් පඩිනවා මූන්ටම. උත්ත. हाय हाय Thank you so much. Thank you, Daddy.